හරි මේ වීඩියෝ එකේ කතා කරන්නේ කොහොමද අපි මේ FF වලට අපි ෂෝට් කට් එකක් ඇඩ් කරන්න කියලා මේ සෙන්සිටිවිටි බූස්ට් වෙන්නයි ලැග් එක අඩු වෙන්නයි එතකොට ඒ කියන්නේ ලේටන්සි එක අඩු කරගන්නයි AM එක රිකෝයිල් වෙන්නේ නැති එකටයි ඒ ටිකට තමයි මේක දාන්නේ නැතු මේක නිකන් හැක් එකක්වත් එහෙම එකක්වත් නෙමෙයි මම දැකලා තියෙනවා මේක ගොඩක් කට්ටිය සේල් කරනවා. ඉතින් මේක ඒ සේල් කරන්න හොඳ නෑ. මොකද මේක ගොඩක් ඕවර්සීස් YouTubersලා ෆ්‍රී දෙනවා. ෆ්‍රී දෙන එකක් තමයි මේගොල්ලෝ මේ අරගෙන මේක සල්ලි අරන් විකුණනවා. ඉතින් මේක මම මේ ඔයාලට මුල ඉඳලා කියලා දෙනවා කොහොමද අපි කරන්නේ කියලා. මුලින්ම මං channel එකක් හදලා තියෙනවා Telegram එකේ. ඒ link එකකින් ඇවිල්ලා මෙතන ඕන කරන files තුනම තියෙනවා. පළවෙනි මුලින්ම බලමු. මුලින්ම මෙතන තියෙනවා aimbot DNS card කියලා. ඒක මුලින්ම click කරලා save දාන්න. save දානදී දන්නේ නැත්නම් මෙන්න මෙහෙමයි කරන්නේ. මේ aimbot එක උඩ මේ click කරලා මෙතන තියෙනවා share icon එක. share icon එක උඩ click කරලා මෙතන යටට ගියාම තියෙනවා save to files. save to files මෙතන save to files ගියාට පස්සේ දැන් මෙතන තියෙන්නේ normal කලින් file එකක් open කරලා තියෙනවා නම් save කරලා තියෙනවා නම් ඒ තැන තියෙන file එක තමයි මෙතන වෙන්නන්නේ. ඒක නිසා මෙතන එහෙම හරියන්නේ නැහැ. මෙතන උඩ තියෙන arrow එක ඒක උඩ click කරලා මෙතන on my iPhone කියන එක උඩ click කරන්න. හරි. ඊට පස්සේ ඔයා මෙතන කැමති නම් ෆෝල්ඩර් එකක් හදන්න නැත්නම් නිකම්ම පේස්ට් කරන්නත් පුළුවන්. නැත්නම් මෙතන හොඳම දේ අලුතෙන් ෆෝල්ඩර් එකක් හදලා මේ ෆයිල්ස් දෙක මේ මුලින්ම දාගෙන ඉන්න. මම ඒක නිසා මෙතන ඩොට් තුනක් තියෙන ඩොට් තුන උඩ ක්ලික් කරලා මෙතන new folder දෙනවා. new folder ගිහින් ඔයාට කැමති නමක් දෙන්න පුළුවන්. මම මෙතන new shortcut කියලා තනමන් new shortcut කියලා මේ ටයිප් කරගත්තා. ඊට පස්සේ මෙතන ඒක උඩ ක්ලික් කරලා මෙතන save දෙන්න. save දුන්නාට පස්සේ ආගේ ඒ ෆයිල් එක එතන මේ save වෙනවා. ඊට පස්සේ දෙවෙනි ෆයිල් එක මේ තියෙන random scriptable API කියලා. ඒකත් ඒ විදිහටම කරන්න. ඒක උඩ ක්ලික් කරලා මෙතන share icon එක තියෙනවා. share icon එකෙන් ගිහින් පල්ලෙහාට ගිහලා මෙතන save to files දීලා අර ඔයා මේ කලින් save කරපු තැනටම යන්න. මෙතන ආයි මගේ අර පාරනම එකක් වැටලා තියෙනවා. ඒක නිසා ආයි ඒක උඩ ක්ලික් කරලා on my iPhone. හරි. මෙතන මම කලින් හදාගත්තු මේ ෆෝල්ඩර් එක බලන්න තියනවාද කියලා. ඔයාගේ දැන් ෆෝල්ඩර්ස් ගොඩක් තිබ්බොත් එහෙම මේ හොයාගන්න අමාරු වුණොත් මෙතන සර්ච් එකකින් මේ ඔයා සේව් කරපු ෆෝල්ඩර් එකේ නම දෙන්න. එතකොට මේ ඒ ෆෝල්ඩර් එක හොයාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මං හදාගත්තු ෆෝල්ඩර් එක කලින් ඒකට ගිහලා මෙතන සේව් දෙනවා. හරි දැන් ෆයිල් දෙකම සේව් කරගෙන තියෙන්නේ. දැන් අපි ෆයිල්ස් වලට යමු. මේ තියෙන්නේ මේ මං හදාගත්තු ෆෝල්ඩර් එක මෙතන. හරි. මුලින්ම කරන්න ඕන මෙතන dns.card කියලා තියෙන අන්න ඒ උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙන profile downloaded කියලා. ඊට පස්සේ මේක close කරන්න. දැන් settings වලට යන්න. settings ගිහින් ඔයාගේ මෙතන තියෙන profile downloaded කියලා. ඒක උඩ ක්ලික් කරාට පස්සේ මෙතන ඔයාගේ මේ download කරගත්තු profile එක පෙන්වනවා. මෙතන install දෙන්න. එතන install දෙන්න. ආගෙන් password එකක් අහනවා. password එක දීලා install මෙතන දෙන්න. හරි. install දුන්නාට පස්සේ done කරන්න. හරි. දැන් ඒක හරි. දැන් දෙවෙනි ෆයිල් එක. දැන් DNS එක හරි. දැන් යනවා මෙතන තියෙනවා මේ iCloud link එක. මෙතන iCloud shortcut link එක තියෙනවා. ඒක උඩ ක්ලික් කරා. load වුණාට පස්සේ මෙතන add shortcut කියලා තියෙනවා. ඔයා මේක add කරගන්න. මගේ දැන් තියෙන නිසා අහනවා replace කරන්න කියලා.
ඔයාගේ එහෙම එන්නේ මේ ඇඩ් ෂෝට් කට් දෙන්න. එතකොට ආගේ ෂෝට් කට් වලට එක මේ ලිස්ට් වෙනවා. මේ තියෙන මම දාගත්තු ෂෝට් කට් එක. එතකොට මේ විදිහට තමයි ආගෙත් එන්නේ. ෂෝට් කට් එක ෂෝට් කට් ඇප් එක ඇතුලේ තමයි ඕක තියෙන්නේ. දන්නවා ඇති කියලා හිතනවා. ඊට පස්සේ දැන් රෙග් ට්‍රික් කියලා තියෙන්නේ. රෙග් ට්‍රික් ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා enable the AIK bot කියලා. ඔය එක ප්‍රෙස් කරන්න. ප්‍රෙස් කරාට පස්සේ මේ ප්‍රෙස් කරාට පස්සේ ඔය එක ක්ලික් කරාට පස්සේ මෙතන අහනවා allow don't allow කියලා. allow දෙන්න. allow දුන්නාට පස්සේ මෙතන තියෙනවා select file කියලා. select file එක දෙන්න. select file එක දීලා ඔයා යන්න අර ඔයාගේ පරණ ෆෝල්ඩර් එකට හදාගත්තු ෆෝල්ඩර් එකට මෙතන browse ගිහින් මෙතන මේ ඔයාගේ වෙන කොයි හරි ෆෝල්ඩර් එකක් තිබ්බොත් browse එක මෙතන පල්ලෙහා තියෙන browse එක දෙපාරක් තුන් පාරක් ක්ලික් කරාට පස්සේ මේ ඉන්ටර්ෆේස් එකට එනවා. මෙතන එතකොට ඔයාගේ කෙලින්ම iPhone එකට ගියා. on my iPhone ගිහින් ඔයාගේ මෙතන හදාගත්තු ෆෝල්ඩර් එක බලන්න. මෙතන තියෙනවා මේ මං හදාගත්තු එක. මෙතන තියෙනවා random script API JS කියලා. ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරලා මෙතන open දෙන්න. open දුන්නාට පස්සේ game එක open වෙනවා. ඊට පස්සේ ඔච්චරයි කරන්න තියෙන්නේ. ඔයාලට මේක ලේසි ඇප් එකක් විදියට හදාගන්න පුළුවන්. ඒකත් මං කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. මෙතන තියෙන්නේ reg trick කියලා. අන්න ඒක උඩ මෙතන ඩොට් 3ක් තියෙනවා. ඒ ඩොට් 3 වල ක්ලික් කරලා මෙතන තියෙනවා share icon එකක්. share icon එක උඩ ක්ලික් කරලා මෙතන තියෙනවා යට මෙතන තියෙන add to home screen කියලා. මෙතන ඔයාට කැමති ෆෝටෝ එකක් දාලා ඔයාට කැමති නමක් තියෙනවා නමක් දාලා මෙතන ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලට පේන ඇති මෙතන ඒක ඇඩ් වුණා. එතකොට මේක ක්ලික් කරපු ගමන් මේ විදිහට තමයි එන්නේ. එතකොට ආර තියෙන්නේ අර ෆයිල් එක ක්ලික් කරලා මේ ගේම් එක ඕපන් කරන්න. හරි. ඔන්න ඔය විදිහට තමයි ඔය ෂෝට් කට් වැඩේ කරන්නේ. ඉතින් වීඩියෝ එක හොදන ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.